ඩෙංගු රෝග ව්‍යාපෘතිය ඉහළ අවදානමක් පවතින ප්‍රදේශ ආවරණය කරමින් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් දිවයින පුරා මහා පරිමාණ ඩෙංගු මර්ධන සහ ජනතාව දැනුවත් කිරීමේ විශේෂ මෙහෙයුමක් සාර්ථකව ක්‍රියාත්මක කළා. යුද හමුදාධිපති ලුටිනන්ට් ජෙනරාල් ලසන්ත රොද්රිගෝගේ ඍජු උපදෙස් සහ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ මෙම මෙහෙයුම සඳහා යුද හමුදා සමාජිකයන් 2026 දින මෙත්ව සිටීම විශේෂත්වයක්. කොළඹ, පිටකොටුව, කොමාගම, කඩුවෙල, ගාල්ල, රත්නපුර, කුරුණෑගල සහ කෑගල්ල ඇතුළු දිවයින පුරා ඩෙංගු මදුරුවන් බෝවීමේ වැඩි අවදානමක් සහිත ප්‍රදේශ රැසක් ආවරණය වෙන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණා. බස් නැවතුම්පළවල්, පොදු ස්ථාන, විහාරස්ථාන සහ පාසල් නගර පරිසරය පිරිසිදු කරමින් මදුරු කීටයන් බෝ විය හැකි ස්ථාන විනාශ කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය. කැලි කසල ඉවත් කිරීම මෙන්ම පාසල් සිසුන් සහ මහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනද මෙහිදී ක්‍රියාත්මක වුණා. රටේ මහජන සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තම සමාජ වගකීම යලිත් වරක් ඉටු කළේ පිරිසිදු සහ නිරෝගී රටක් බිහි කිරීමේ අරමුණ පෙරදැරිවයි.